ආයිබෝවන් වාසනාවන්. ඉතින් අද රාත්‍රියේ ආවා වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ දෙක තුනක් දැක්කම මම යම් අයගේ. ඉතින් ඒ අය කියපු කතාවක් ගැන තමයි කතා කරන්න ආවේ. අපේ රටේ විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු අපේ රටට ආධාර කරන්න එපා කියලා කියනවලු මේ වෙලාවේ. ඒ වගේම සමහර හාමුදුරුවරු ආධාර කරන්න එපාලු. පැලවත්තේ තියනවලු සල්ලි, මහ භාණ්ඩාගාරයේ තියනවලු සල්ලි, ආධාර කරන්න ඕනේ නැහැලු. ඇත්තටම මේ මිනිස්සුයෝද කියලා හිතාගන්න බෑ. එහෙම වෙනවා නම් මේ මිනිස්සුයෝද කියලා හිතාගන්න බෑ. මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙනවා. අනිත් එක මේ රට හදන්න, මේ රටට පත් වෙලා බිහි වෙලා ඉන්න පාලකයා ඇත්තටම මේ පාලකයා නැති වුණොත්, මේ පාලකයා නෙමෙයි වෙන පාලකයෙක් හිටියානම් ඒ මිනිස්සු ඉස්සල්ලාම බලන්නේ හොරකම් කරන්නේ කොහොමද කියලා. මෙච්චර කල් වුණේ කොහොමනේ? සුනාමිය, එතකොට කොරෝනා, මේවට ඉතින් ආධාර ලැබුණානේ. කොරෝනා වලට නම් ආධාර ලැබුණේ නැහැ මං හිතන්නේ. සුනාමියට එහෙම, ඊට ඉස්සෙල්ලා ගම් වතුර වලට එහෙම ආධාර ලැබුණානේ. ඒ ආධාර වලට මොකක්ද උනේ? සමහර රටවල් වලින් ඇවිල්ලා අපේ රටේ ගෙවල් හදලා දුන්නා මේ සුනාමියට ගිය මිනිස්සුන්ගේ. ඒ ගෙවල් ටිකවත් තාම බෙදා ගන්න බැරි වෙලා තියෙනවනේ හිටපු ආණ්ඩුව වලට. ඒ ගෙවල් ටිකවත් බෙදා ගන්න බැරි වෙලා තියෙනවා. සමහර ගෙවල් දීලා තියෙනවා ඒ මිනිස්සුන්ගේ චග්ගෝලීන්ට. ඒ මිනිස්සුන්ගේ පස්සෙන් යන, ඒ වගේම බැලමිහිවරකම් කරන, ගොට්ටල්ලන මිනිස්සුන්ට සමහර අය දීලා තියෙනවා කියලා තමයි, සමහර ගෙවල් දීලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අනිත් ගෙවල් වල් බිහි වෙලා කියලා තියෙනවා. ඉතින් මෙච්චර අපේ රටේ ව්‍යසනයක් වෙලා තියෙනවා. දැන් හෙට අනිද්දා වෙනකොට ලෙඩ රෝග පැතිරෙනවා. ලෙඩ රෝග වලට ලෑස්ති වෙලා ඉන්න ඕන. ඇත්තටම මේ වගේ දැන් හාමුදුරුවෝ එහෙම කරනවා නම්, අපේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නම් සැමට මෛත්‍රී කරන්න කියලා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මොනවද කරන්නේ? ඔබ වහන්සේලා සිවුරු රඳවන වෙන්න එපා. ඔබ වහන්සේලා ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක් වෙන්න. මොකද වෛරය පතුරවන්න එපා. සාමය පතුරවන්න. මෛත්‍රී පතුරවන්න. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ එහෙමයි. දැන් අපි අහලා තියෙනවා, අපේ ජාතක කතාවක් තියෙනවා, අජාසත්ත දෙව්දත්තර කියන. මේ දෙව්දත්තර වෙන්න එපා අපේ හාමුදුරුවනේ. අජාසත්ත උනේත් අහිංසක මිනිසෙක්. ඉතින් දෙව්දත්තර වගේ හැසිරෙන්න එපා. හාමුදුරු නමක් වෙන්න. යක්කු වෙන්න එපා. යක්ෂයෝ වෙන්න එපා. අපේ හාමුදුරුවනේ හාමුදුරු නමක් වෙන්න, සිවුරු රඳවන වෙන්න එපා. මම කිතුණුවෙක්ින්ද මම ඔබ වහන්සේලාට එහෙම කියන්න මේ කැමති නැහැ. නමුත් මේ වීඩියෝ වල යන දේවල් ඇහුවාම දුකයි ඔබ වහන්සේලා ගැන. යහපත් විදිහට හදන්න මේ ඉඩ දෙන්න අපේ හාමුදුරුවනේ. ඒ වගේම හාමුදුරු විතරක් නෙමෙයි, අපේ පූජකවරු එහෙම කරනවා නම් වැරදි. අපේ පූජකවරු උනත් අපේ ජේසුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ සැමට ප්‍රේම කරන්න, සැමට මෛත්‍රී කරන්න කියලා. නමුත් එහෙම කරනවා නම් වැරදි. හැබැයි එහෙම කරනවා කියලා මට ආරංචියක් ලැබුණ නැහැ. එහෙම කරනවා නම් වැරදි කිසිම පූජකවරයෙක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක තමයි, අපි නැවත හමු වෙනතුරු සැමට ජේසු පිහිටයි. ඔබ සැමට ජේසු පිහිටයි. පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න, ලයික් කරන්න.